අම්මට හායි ගයිස්, ඉතින් මම ගාවට ගෙනල්ලා තින්නේ රතින්න පෙට්ටියක්. ඉතින් මේ රතින්න පෙට්ටිය අපි නෝමල් විදිහට පත්තු කරනවට වඩා එක එක ආතල් විදි වලට මේ රතින්න ටික අපි පත්තු කරලා බලමු. ඉතින් මෙන්න මේවට දාලා තමයි අපි මේ රතින්න පෙට්ටිය try කරන්න යන්නේ. එහෙනම් අපි පටන් ගමු. හරි ගයිස්, ඉතින් ඉතින්ලාම අපි මේ බීම ටින් එකට මේ රතින්නක් දාලා බලමු මොකද තත්ත්වය කියලා. ඉතින් ගයිස් මේක මේ වගේ තියාගත්තා. රතින්න පෙට්ටියක් කඩාගත්තා. සුපිරි රතින්න. කට මේක දාලා අම්මට සිරි. පේන් ගයිස් මෙතන තමයි තිබ්බේ වල. ටින් එකේ කෑලිත් නැහැ. මේ තියෙන ටින් එක ලෙෆ්ට්. හරි ගයිස්, ඉතින් මේ තියෙන අපේ EGB ටින් එකේ කෑලි වලට ගියා. ඉතින් ඊගාවට තියෙන්නේ මෙන්න මේ පොල් කට්ටර රතින්න දාලා පත්තු කරන්න. අපි පත්තු කරලා බලමු. හරි ගයිස්, ඉතින් රතින්න දාන්න විදිහක් හොයාගන්නත් එපා. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ පොල් කට්ටු දෙක මේ වගේ ගත්තට පස්සේ පොල් ගෙඩියක් වගේ. ඉතින් ඔයාලට පේනවා මෙතන සිදුරු තුනක් තියෙනවා. ඒ සිදුර ඇතුළට අපි මෙහෙම ඇතුළට රතින්න දාලා මෙතනින් නූල අරගෙන අපි පත්තු කරලා බලමු. ඉතින් ඊට කලින් මේ සිදුර අපි කඩා ගන්න ඕනේ. කඩා ගන්න මොනවද දෙන්නත් බැරුණා. මෙහෙම තමයි කඩා ගන්න ඕනේ. හරි ගයිස්, මේ වගේ පොඩ්ඩක් කඩා ගත්තා නම් හොඳටම ඇති. එහෙනම් අපි දැන් රතින්න දාලා බලමු. හරි ගයිස්, අපි දැන් රතින්න දාමු. මේ නූල කොට එකක් නම් ගන්න හොඳ නැහැ මේ වගේ වැඩකට. දැන් මේක බලන්න. එකක් බලලා යන්න තීක්ෂණ ගලවන්න. නූල දාගත්තා. අපිට සෙලෝ ටේප් එකක් ගේන්න තියෙනවා. දැන් බන්ටේට් තුනේ ගන්න. සූපිය මට තියෙන නූල ගියානේ යට. අපි මේකට කෝටු කෑල්ලක් ගහගමුකෝ. යනවා. හරි ගයිස්, ඉතින් අපි මේ පොල් කට්ටට දාපු රතින්න එක අංගර තුබහුවට තියලා පත්තු කරමු. එතකොට හැමෝටම මේක නයිස් ඉන්නවත් දන්නේ නැහැ. නූල වැටෙනනේ යටට. මේ නූල් සීන් එක නම් හරියන්නේ නැහැ. එහෙනම් ගයිස්, අපි දැන් ගිනි තියලා බලමු. නිවුනද මන්ද බලන්නේ. ගයිස්, ඒක මේ ගිනි තිබ්බ හැබැයි තාම පත්තු උන්නේ නැහැ. කේස් එක නම් මොකද කියලා දන්නේ නැහැ. ළඟට යන්න බෑ. භයානකයි. අපි තව පොඩ්ඩක් zoom කරලා බලමු මොකද බලන්න. මට
හොඳ වෙලාවට ළඟට ගියේ නැත්තේ බා. ඒක කැප්චර් වුණේ නැහැ හරියට. අවුලක් නැහැ. තව පොල් කටු ටිකක් තියෙනවා මේ බිම. අපි ඒවටත් දාලා බලමු. ඉතින් ඊගාවට දාන්න තියෙන්නේ මෙන්න මේ ක්‍රිස්කෝ ටින් එකට. ඉතින් ඔක් ඇති දැන් ඉස්සෙල්ලා අපි පත්තු කරේ පොල් කට්ටකට දාලානේ. පොල් කට්ටකට දාලා පත්තු කරන පොඩ්ඩක් බයන්නකයි. මොකද පොල් කටු වල කෑලි විසි වෙලා ඇවිල්ලා වදින්න පුළුවන්. දෙදිල තුවාල වෙන්න පුළුවන්. ඉතින් අපි ඊගාවට මෙන්න මේ ක්‍රිස්කෝ ටින් එකට දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට රතින්න වලට අමතරව තව තුම්බුලස් පොඩ්ඩකුත් තියෙනවා මේ මෙතන ගෙනල්ලා. තුම්බුලස් 5කුත් ගත්තා. අපි ඒව ටිකක් පස්සේ දාලා බලමු. ඉතින්ලා මේ ටික දාලා මෙහෙම පත්තු කරලා බලමු. ඉතින් අපි මේකට රතින්න දාන්න කලින් අපි පොල් කට්ටට කරා වගේ මේකෙත් පොඩි සිදුරක් ඉදගෙන මේක ඇතුළේ රතින්න දාලා නූල මෙතෙන් එළියට ගත්තා තවත් සුපිරි. අපි මේක සිදුර විතර. කල්ගෙලින් තමයි ගහන්නේ. හරි ගයිස් සිදුර විතර ගත්තා. අපි දැන් රතින්න මේක ඇතුළට දාමු. හරි ගයිස් ඉතින් අපි මේකට රටින්න දාලා අර තුඹ හොඩින්ම තියමු. හරි සර් ගොහෙන පත්තු කරා. පත්තුන්නේ ටින් එක නම් අම්බාන්ට රත් වෙලා තියෙන්නේ. මේකට තුම්බුලස් එකක් එහෙම දැම්මනම් ටින් මේක කෑලිත් නැහැ. එහෙනම් ගයිස් අපි යමු ඊගා වීඩියෝ එකට. ගයිස් ඉතින් ඊගාවට අපි දාමු මේ වගේ ස්ප්‍රයිට් බෝතලයකට මොකද තත්ත්වය බලන්න. ඉතින් දාලා තියෙන්නේ. මෙහෙම දාලා මූඩියේ වැහුවොත් කේස් එකක් දාන්න. අපි හින රකින්න මෙහෙම දාලා ඇතුළේ දාලා වට්ටමු. නේද? බ්ලර් හරි ගයිස් බෝතලේ ඇතුළට රතින්න දාගත්තා. දැන් තියෙන්නේ පත්තු කරන්න. කොයි බෝතලේට ලොකු ඩැමේජ් එකක් නෑ හැබැයි ප්ලාස්ටික් උනාට. එහෙනම් අපි යමු ඊගාවට. හරි ගයිස් ඊගාවට තියෙන මේ කිරි හට්ටිය ඇතුළට රටින්න දාලා අපි බලමු මොකද වෙන්නේ කියලා. මේක අර තුඹ හොඩ තියෙනවට වඩා මේ වගේ ෆ්ලැට් පැන එක තිබ්බනම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මේක තියමු. රටින්න තිබ්බ හැබැයි මේක පොඩ්ඩක් නුගුණ කොටයි අනිත් ඒවට වඩා. මේ වගේ තියලා පත්තු කරා. ඔන්න ගයිස් පත්තු කරා. නුගුණ කොටයි බලාගෙන පත්තුන්නේ නෑ බා. අම්මට මේකේ පව එක මදි. අර මේ හරියට ඇතුළට වාතය යන්නෙත් නෑ. හොඳ පත්තු උන්නේ. අපි තව රතින්නක් දාලා බලමු මේක. තව රතින්නේ කයිදර මේකේ අල්ලලා දුවන්න දීපුවා. ඉවන මගේ ලයිටර් එක. හරි ඊගා එක පත්තු කරමු. පුලිස් දුනුනේ ඒක. නවලන්නේ පත්තු කරා. හරිද? වීඩියෝ දාලාද බං තියෙන්නේ. අතුන්නේ. ඒක මේ හට්ටිය යන හයියයිනේ. පිපිරිලාවත් නැහැ හට්ටිය. ඔව්. හරි ගයිස් මේ අපි දැන් රතින්න දෙකක් එකට දාලා තමයි පත්තු කරන්න යන්නේ. තව රතින්න දෙක එකට දාන්න යන්නේ. දැන්වත් බලමු මේ කට්ටිය පැලේද කියලා. චකෝ ගිනි ගන්නවා. පාරම රතින්නේ.
හරි පත්තු කරමු. දුවන්න පාරවල් හදාගෙන ඉන්න ඕනේ. පත්තු නෑ. ආම කට්ටියට කිසි කේසයක් නෑ. දැන් තමයි අර පොඩි තුම්බුලස් බට්ටෙක් දාමු දැන්. තව මේ අපිට තියෙනවා සැමන්ටින් එක දාලා පත්තු කරන්න තියෙනවා. මේ වගේ උණ බම්බුකට දාලා පත්තු කරන්නත් තියෙනවා. අපි තුම්බුලසක් දාලා බලමු. ඉතින් මේවා තුම්බුලස් කිව්වට මේ පොඩි තුම්බුලස් බට්ටෝ. ඉතින් ගයිස් ඔයාලා මේ අතල්ලෙක් ගත්තට කමක් නැහැ. කරන වැඩ පරිස්සමෙන් කරන්න. දුවන්න පාර හදාගෙන පත්තු කරන්න ඕනේ. ඒත් නැත්තර මේ හට්ටිය පට්ට මේ හයියි වගේ. බට්ටෝ දෙකක් දාමු. අපි මේකට බට්ටෝ දැන් දෙකක් දාන්න යන්නේ. තව බට්ටෝ දෙකයිනේ. තව මේ තුම්බුලස් බට්ටෝ දෙකයි ඉන්නේ. එකක් තියාගන්න ඕනේ අර ඉස්සෙල්ලා පිපිලිච්ච නැති ටින් එකට දාන්න. තව රතින්න නම් ටිකක් තියෙනවා. අපි දැන් බට්ටෝ දෙකකින් දාලා බලමු හට්ටියට මොකද වෙන්නේ කියලා. ඒත් කේස් එකක් නෑ. කට්ටිය වැරද්දකුත් නෑ. ඉතින් මේවා එන හයියටනේ මම හදන්නේ. හරි ගයිස් ඉතින් මේකට රතින්න අදලා ඉන්න ගියොත් අපිට ඊගා වීඩියෝ එකට යන්න බැරි වෙනවා. අපි හරි ගයිස් ඉතින් ඊගාවට තියෙන සැමන්ටින් එක. සැමන්ටින් එකෙන් පස්සේ අපිට තව එකයි තියෙන්නේ. මෙන්න මේ මොකක්ද බම් මේකට කියන්නේ? උණපට බම් ටිකක් දාන්න යන්නේ. අපි ඉස්සෙල්ලා මේකට දාලා බලමු. හරි ගයිස් රතින්න ගත්තා. ඉතින් මේක නම් මේ සිදුරු විදින්න ඕනේ නැහැ. රතින්න නරම් මෙහෙම පොඩ්ඩක් අද කරගන්න කේස් එකක් නේ. මේකරල් ටින් මාළු. ඒ අතෝ පියන ගැලවිලා ගියා. අපි මේකට තුම්බුලසුකුත් ඔහොමම දාලා බලමු. පියනත් නැති එක මෙහෙම තමයි තියන්නේ. හරි පත්තු කරමු. ඕ අම්මට සිරි. ඒක පාට්ට උඩන්නේ ගියේ. හැබැයි ටින් එකට නම් ලොකු කේස් එකක් වෙලා නැහැ. ගයිස් මේ අනිත් තුම්බුලස තියෙනවා. තව අන්තිම තුම්බුලස. ඒක අපි අර ඉස්සෙල්ලා මුකුත් කේස් එකක් උනේ නැති මේකට දාලා පත්තු කරමු. මේක මෙතනින් තියලා පත්තු කරමු. හරි පත්තු කරමු. සුපිරි. ඉතින් අන්තිම එක මේක අපි ඒකටත් මේ රතින්නක් දාලා බලමු. ඒකට රතින්නත් පොඩක් දාලා බලමු.
දුවන්ඩුවත් වෙලාවක් සෙක්ටුන්න ඒකටන හැබැයි මේ අරගෙන කෑලි කෑලිවලට ගැන්න එක මයි කන ටීම් ගනවල වන්ද හරිගයි සිතින් අන්තිම එකත් මේ වගේ අපි පත්තුවර ගත්තා සිතින් ඔන්න හම ඇදස වීඩියකුණේ තින් ඔලට කියන්න ඕන චැනලකට අලුත් කටීනවන චැනල කාන්ස් සබස්ක්‍රයිබ් කල නැත්තන් සබස්ක්‍රයිබ් කල තියාගන්න ඉතින් ඒගා වීඩියගෙන් ගේන්නේ අහස්කෝරෝලින් කරන එක්ස්පෙරිමෙන්ට් වීඩියෝ එකක් ඉතින් අද කරේ රතින් වලින් කරන එක්ස්පෙරිමෙන්ට් වීඩියෝ එකක් ඉතින් මේක ආසල වීඩියෝ එකක් කියලා මට නම් හිතෙනවා මොකද මේ සාමාන්‍ය අපේ එදිනදා රතින්න පත්තු කරනවට වඩා සාමාන්‍ය නිකන් මොකක් හරි පොල් කට්ටක් ඇතුළට දාලා එහෙම නැත්නම් ටින් එකක් ඇතුළට දාලා රතින්න පත්තු කරනකොට පොඩ්ඩක් ආතල්ලයක් තියෙනවා එහෙනම් ගයිස් අපි ඊගා වීඩියෝ එකකින් හම්බෙමු හැමෝම පරිස්සමින් ඉන්න ජය වේවා